තෙරුවන් සරණයි ආදරණීයන් හැමෝටම. ඉතින් වසර ගණනාවක් පුරාවට අවුරා බියුටි ප්‍රොඩක්ට් රේන්ජ් එකේ අවුරා හෙයා ඔයිල් එක පාරම්පරික ආයුර්වේද වෛද්‍ය කර්මයට යටත්ව ඊටාම ශික්ෂණයකින් යුතුව ගොඩාක් මහන්සි වෙලා අපේ තෙල් එක හිඳින්නේ. ඉතින් මේ අපේ හෙයා ඔයිල් එක හිඳින අලුත් බැච් එක හිඳින අවස්ථාව තමයි ඔයාලා මේ දකින්නේ. ඊටාම ශික්ෂණයකින් යුතුව පරම්පරාගත කෙම් ක්‍රම දේශීය ඖෂධ වට්ටෝරුවට අනුව සකස් කෙරෙන අවුරා හෙයා ඔයිල් එක වැසිවලාවක දෙවියන්ගේ ආශිර්වාදයත් එක්ක කිසිම කරදරයක් නැතුව අපි මේ පාරත් හිඳ අවසන් කරා. අපේ තෙල් එක හිඳලා අවසන් වුණාට පස්සේ ඉස්සෙල්ලාම තෙල් ටික කොහෙටද යන්නේ මොන විදිහටද ක්‍රමානුකූලව මේ තෙල් පැකින් වෙන අවස්ථාව දක්වා යන්නේ කියලා බලමු කිව්වා. අපේ තෙල් මුලින්ම යන්නේ බුදු කුටියට අපේ හෙයා ඔයිල් එක පූජා කරාට පසුව පත්තිනි මෑණියන් ඇතුළු ඝන දෙවියන්ට අපේ තෙල් පූජාවන් පහන් පූජාවන් සිදු කරනවා. තෙල් පහන් පූජාවන් සිදු කරාට පස්සේ තමයි අපේ පැකින් අපි ආරම්භ කරන්නේ අපේ හෙයා ඔයිල් එකේ. ඉතින් වසර ගණනාවක් පුරාවටම තෙල් ටික සකස් වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඉතින් මේ විදියට සකස් වෙලා තමයි අපේ හෙයා ඔයිල් එක ඔයාලා අතටපත් වෙන්නේ. ඉතින් රැඳිලා ඉන්න අවුරත් එක්ක ආදරයෙන් ලෙන්ගතුව